මම ඉස්සෙල්ලාම කියන්නම් වීඩියෝ එක බලන්න පටන් ගත්තට පස්සේ වීඩියෝ එක ස්කිප් කර කර බලන්න එපා. මොකද මෙතන යන්නේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක. ඒ නිසා සියලුම දේ හොඳට දැනගෙන මේ වැඩේට එකතු වෙන්න. ඊට අමතරව කියනවා නම් අද කාලේ රුපියල් 110කින් 150කින් කරන්න පුළුවන් මොනවද? හරිද? ඒ දේ හොඳට තේරුම් අරගෙන මේ වැඩේට එකතු වෙන්න. නිකන් ඉඳලා සල්ලි හොයන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් කරුණාකරලා මේ වීඩියෝ එක බලපු ගමන් හෝ මේ දැම්ම වීඩියෝ එක කට් කරලා ඉවරලා තමන් වෙන වැඩක් කරගන්න. මොකද නිකන් ඉඳලා සල්ලි හොයන තැනකට එන්න කියලා මෙතන හිතන්න එපා. හරි. දැන් එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. අපි බලමු ඉස්සල්ලාම ඇප් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඔයාට පේනවා ඇති මෙතන වම් පැත්තේ ඉරි කැල තුනක් තියෙනවා. අපි ඒක ටච් කරගන්න ඕනේ. හරි. ඔයාට පේනවනේ ඒක ටච් කරගත්තාම මෙතන රෙජිස්ටර් කියලා බටන් එකක් තියෙනවා. දෙවෙනියට. ඒක ටච් කරගන්න ඕනේ. දැන්ට account එකක් තියෙන හින්දා තමයි ඔයාට පේනවා ඇති මෙතන දැන් my account කියලා පෙන්නන්නේ. ඒ වුණාට මෙතන my account කියලා නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි උතන ඔයා ඉස්සල්ලාම ඇප් එකට ආවම පෙන්නන්නේ. හරි මෙතන දෙවෙනියට තියෙන රෙජිස්ට්‍රේෂන් බටන් එක ටච් කරන්න ඕනේ. ටච් කරාට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක එතනට එන්ටර් කරන්න එනවා. ඊට පස්සේ ඔයා එන්ටර් කරාට පස්සේ ඔයාට OTP කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක එන්ටර් කරාට පස්සේ ඔයා රෙජිස්ටර් වෙනවා. අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාගේ ෆෝන් එකේ ඔයා පාවිච්චි කරන ෆෝන් නම්බර් එක දෙන ෆෝන් එක තියන්නේ. ඒ ෆෝන් එකේ අනිවාර්යෙන් රුපියල් 110ට වැඩිය තියෙන්න ඕනේ. මොකද ඔයාට අවශ්‍ය සේවාවල් ටික ලැබලා දෙන්නේ එතනින් තමයි. හරි දැන් අපි මෙතනින් කට් වෙලා ආවියලා අපි හෝම් පේජ් එකට ගියා ඊපස්සේ මේ විදිහට තමයි ඔයාලට පෙන්වන්නේ. ඔයාලා මෙතන ගොඩක් ඔප්ෂන් වගේක් තියෙනවා. මේ හැම දෙයකටම ඔයාලට රුපියල් 100ක මුදලක් තමයි යන්නේ. මොකද අනිත් දේවල් කරනවා වගේ කෝසස් බයි කරනවා වගේ ඔයාට මුදල් ගෙවන්න ඕනේ නැහැ. ඔයාලා මෙතන පේනවාද සේවාවන් ලබා ගමු Binance Trading, online shopping, FIFA event, typing job ඒ ඔක්කොම තියෙනවා. ඔයාට කැමති නම් ඔයා මෙතන දැන් හිතන්නකෝ ඔයා ස්වයං රැකියාවක් හරි ඔන්ලයින් ජොබ් එකක් හරි මොන හරි බඩු විකුණන එකක් කරනවා කියලා. මේ ඇප් එකට රෙජිස්ටර් වෙන හැමෝටම මෙන්න මේ ඔප්ෂන් එක ලබා දෙනවා. මේ බලන්න දැන් ඔයා ගිහිල්ලා ඉවරලා ඔන්ලයින් shopping. අපි එක්කෙනෙක් එකක් ඉස්සලාම් පෙන්නන්න. හරි මේ ඔන්ලයින් shopping කියන තැනට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් දැන්ට මේ අක්ෂරා ප්‍රොඩක්ෂන්. එයාගේ contact number එක තියෙනවා. මේ වගේ දේවල් එයා දාලා තියෙනවා. ඔයාට නොමිනේම කරගන්න පුළුවන් වැඩක් මේක. ඔයාලට පේනවද නැතිනේ? හරි. මෙතනින් අපි දැන් බැක් වුණාට පස්සේ අපි බලාගමු දැන් කොහොමද මේකට අපි රෙජිස්ටර් කෝඩය ලබා ගන්න. ඒ කියන්නේ ඔයාගේ ගෲප් එක හදාගන්නේ කොහොමද? ඔයා ගෲප් එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා බලාගමු. ඔයාලට පේනවද මෙතන ඔබගේ කේතය කියලා තියෙනවා. අපි ඒක ටච් කරගත්තාම ඔයාලට පෙන්නනවා මෙතන කෝඩ් කියලා එකක්. දෙවෙනියට තියෙන කෝඩ් කියන එක ටච් කරගන්න. හරි ඔයාලට පේනවා ඇති ඔබගේ කෝඩය ලබා ගැනීම. මෙතන දීලා තියෙන මේ හොඳින් කියවන්න. මේක අනිවාර්යෙන් ඔයා කියවලා මොකද්ද කියලා බලලා ඉවරලා අනිවාර්යෙන් මේ කෝඩ් එක ලබා ගන්න. ඔයාලට පෙන්නනවා ඇති මෙතන කෝඩ් එකක්. හැමදාම මේ කෝඩ් එක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක අප්ඩේට් වෙනවා. දැන් ඔයාට හම්බෙන වෙන කෝඩ් එකක්, තව කෙනෙක්ට හම්බෙන වෙන කෝඩ් එකක්. ඔයාලට පේනවාද මේ J අකුරෙන් පටන් ගන්න කෝඩ් එකක් තියෙනවා. J අකුරෙන් පටන් ගන්න ඔතන 8 කියලා ඉවර වෙන්නේ. ඒ වගේ තමයි කෝඩ් එකක් හම්බෙන්නේ. ඒ කෝඩ් එක අනිවාර්යෙන් ඔයා අර තිබ්බ
ගෲප් එකට යවන්න ඕනේ. ඔයාලට කියලා තියෙන ගෲප් එකට කෝඩේ දාන්න කියලා. ආන් ඒ ගෲප් එකට දැම්මට පස්සේ තමයි ඔයාව ටීම් එකට බඳවගන්නේ. ඔයා රෙජිස්ටර් වෙන්නේ, ඔයාගේ ප්‍රොෆයිල් එක හදන්නේ ඒතකොට තමයි. අපි බලමු දැන් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මොකද කරන්න කියලා. හරි ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මෙතන තියෙනවා පේනවා ඇති ෆෝන් එක අයිකන් එකක් තියෙන තියෙනවා. සීනියර් ගෲප් ඒක ටච් කරගන්න. මේ ගෲප් ගෲප් එක වල වැඩ ගත්තට කරන අය පස්සේ ඔයාලට පේනවා ඇති contact number එක තියෙනවා. හොඳටම වැඩ කරගෙන යනවා. මේල් එක තියෙනවා. මේ තියෙන අපේ මෙතන contact number. Facebook ලාංඡනයක් තියන්නේ. ඒක ටච් කරගත්තට පස්සේ ඊපට කෝල් එකක් දීලා තව විස්තර දැනගන්න පුළුවන්. ඊට අමතරව කියනවා නම් මෙතන රුපියල් ඔයාලට පේනවද මේක ටච් කරලා අපේ මෙච්චර දේවල් page කරන්න එකටත් යන්න පුළුවන්. පුළුවන්ද කියලා ඔයාලට හිතෙනවා ඇති. හරි වෙන තව දේවල් බලමු. කරන්න ගියොත් මේ කියන්නේ වෙන මොකක් හරි ඔයාලට පේනවද මෙතන notification bar එකක් තියෙනවා. මේකේ update වෙනවා. කරන්න ගියොත් ඊට අනිවාර්යයෙන් අමතරව රුපියල් 5000 6000 25000 වගේ ඉල්ලනවා. ඔයාගේ typing job වලට ඒවට යන්න පුළුවන් ඉතින් තියෙනවා. ඔයාටම ඉස්සෙල්ලාම අපි register වෙලා බලමු. ඔයාට වැය වෙන මුදල ඔයාගේ phone එක රුපියල් 110යි කියන වැය වෙන්නේ රුපියල් ඒක register වෙලා ඔයා මොකද කරන්න කියලා බලන්න.